ඔන්න පිටිසර ගමක එඬේර කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ නම රවි. රවි කරේ බැටළුවන් බලා ගන්න එක. හැමදාම රවි බැටළුවන් ටිකක් අරගෙන කන්දට යනවා. දවසක් රවිට මෙහෙම හිතුණා. ගමේ අයට බොරුවක් කියලා විරෝධ වෙන්න ඕන. කුරුකයෙක් කියලා රවි කෑ ගහලා කිව්වා. ගමේ අය හැමෝම ගල් පොළු අරගෙන දුවගෙන රවි ඉන්න තැනට ආවා. කිසිම වෘකයෙක් නෑ. බැටළුවන්ට කරදරයකුත් නෑ. මිනිස්සු හැමෝම රවිට බැනලා කෝපයෙන් ආපසු ගමට ගියා. රවි ආයේ මේ දේ කරන්න පටන් ගත්තා. මිනිස්සු ආයෙමත් ඇවිත් ආපසු ගියා. මෝඩ මිනිස්සු කියලා රවි හයියෙන් hina වුණා. රවි කරන්නේ බොරුවක් කියලා ටික දවසක් යනකොට මිනිස්සුන්ට තේරුණා. ඒ දවසක් රවි කන්ද උඩ ඉන්නකොට ඇත්තටම වෘකයෙක් ආවා. රවි හොඳටම බය වුණා. පුළුවන් තරම් රවි කෑ ගැහුවා. අද නම් රවිගේ උදව්වට කවුරුත් ආවේ නෑ. වෘකයා බැටළුවෝ ගොඩක් මරලා දාලා යන්න ගියා. වෙච්ච දේට රවිට ගොඩාක් දුක හිතුණා. රවි මහ හයියෙන් අඬන්න ගත්තා. රවි කරපු වැරදි වැඩේ රවිටම තේරුණා. බොරු කිව්වාම මහ විශාල පාඩුවක් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත්ම ආයෙ බොරු කියන්නේ නෑ කියලා රවි සිතුවා. මම මේ කතාව මට කියලා දුන්නේ මගේ අප්පච්චි. තවත් ලස්සන කතාවක් අරගෙන හෙටත් එන්නම්. යාළුවෝ හැමෝටම සුබ දවසක්.